ආයුබෝවන් ආයු බොහෝ වෙන්න කියලා අපි ඔබට ප්‍රාර්ථනා කරාට ලෝකෙ බොහෝ දෙනෙක්ගේ ආයු කාලය ඉතා කෙටි වෙලා තියෙන මොහොතක් තමයි මේ. ඒ අර යුද්ධවලට මැදි වෙලා ඉන්න අහිංසක කුඩා දරුවෝ, වයෝවෘද්ධ වැඩිහිටියෝ වගේ සාමාන්‍ය මිනිස්සු ගැනයි මම මේ කිව්වේ. ඔවුන් මොන ජාතියකට මොන ආගමකට හා මොන වර්ගයකට අයත් වුණත් අනේ ඉතින් ඔබ මං වගේ හිට්පිට ඇති මිනිසුන්නේ අපේ යේසුස් වහන්සේගේ ජාතිය වෙච්ච දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලත් ඊශ්‍රාවකවරු මේ වෙද්දී ඔවුන්ට එරෙහි ඕනෑම රටකට පාර දීමට එඩිතර වෙලා තියෙනවනේ. ඒ එඩිතරකමේ පිටිපස්සේ ඉන්නේ නම් ඇමරිකාව. ඇමරිකාව ප්‍රමුඛ සුදු අධිරාජ්‍යවාදී දේශපාලනික යුද ආර්ථික බලය හිමි කණ්ඩායම තමයි. ඊශ්‍රායලය ඉස්සරහට දාලා ඔවුන් ළම අනික් සියලු රාජ්‍යයන් යටත් කරගන්න ක්‍රියා කරනවා. මොකද මේ ඊශ්‍රායලය විසින් පහර දුන් රටවල ආර්ථික හයිය කියන්නේ තෙල්. ලෝකයේ මෑතකදී ප්‍රසිද්ධියේම ඇමරිකාවට අභියෝග කළ බයක් නැති වෙච්ච එකම රට තමයි ඉරානය. ඉරානයේ ජීවත් වෙන්නේ පර්සියානු වැසියෝ. මේගොල්ලෝ ඉතින් ඉතිහාසයේ ඉඳලම හොඳ සටන්කරුවන්. මැද පෙරදිග දැන් ඉතුරු වෙලා ඉන්නේ ඇමරිකාවට විරුද්ධ එකම රට ඉරානයනේ. ඔබට මතක ඇති හමාස්, එතකොට හිස්බුල්ලා, හූති, සීරියාව වගේ මේ වෙද්දි ඉවර කරලම ඉවරයිනේ ඒ රටවල්. මේ රටවල නායකයන්ට ඇමරිකාව කැමති කෙනෙක් ආවොත් ප්‍රශ්නයක් නෑ. හැබැයි ඇමරිකාවේ අවශ්‍යතාවලට අවනත නම් කිසිම ප්‍රශ්නයක් නෑ ඒකට. ඒකට තමයි මැදි පෙරදිග කලාපයට පොලිස් කාර්යයක් බඳු ඊශ්‍රායලය ස්ථානගත වීම වැදගත් වෙන්නේ. හැබැයි මේ යුද්ධයේ රුසියාවයි චීනයයි සම්බන්ධ වෙන ප්‍රමාණය අනුව මේ යුද්ධයේ ගමන් මඟ වෙනස් වීමට ගොඩාක් ඉඩ තියෙනවා. ඒ වගේම ට්‍රම්ප් එක්සත් එමිරාජයත් එක්කත් ලොකු සම්බන්ධතාවක් ඇති කරගෙන තියෙනවා. මේවා දේශපාලනික ඩීල්. ඔවුන් කල්තියා සැලසුම් කරා ඉරානය තනි කරලා යටත් කරගන්න. කොහොම නමුත් ඉරානය විසින් ප්‍රකාශ කරා හෝමුස් සමුද්‍ර සංධිය අවහිර කරනවා කියලා. බැරි වෙලාවත් මේ යුද්ධය වැඩිදුර ගියොත් ඒක සිද්ධ වෙනවා. එතකොට මුළු ගෝලීය තෙල් ජීවනාලියම බිඳ වැටෙනවා. කිලෝමීටර් 34ක් වගේ පටු හෝමෝ සමුද්‍ර තීරුව මුළු මහත් ලෝක ආර්ථිකයම කැලමීටර් ලක් කරලා තියෙන්නේ. හැමදාම ලෝකයේ මුහුදු මාර්ග වලින් ගමන් කරන මේ තෙල් නැව් වලින් 3න් එකක් ගලා යන්නේ මේ ස්ථානෙන්ම තමයි. දැන් එතකොට මේ මාර්ගය හදිසියෙන් වැවුනොත් මොකද වෙන්නේ? ඒක අනතුරක් නම් නෙමි, කෙලින්ම යුද්ධයක්. හෝමුස් සමුද්‍ර සංධියට කියන්නේ ගෝලීය බලශක්තිය ජීවනාලිය කියලානේ. ඒක තියෙන්නේ ඕමානයයි ඉරානය අතර. ඒක ගොඩක් පටු මුහුදු තීරුවක්. ඒ අතර ඒක එක නැවක් ගිලුනොත් හදිසියවත් සතියක්වත් අඩු ගානේ නැව අයින් කරන තරම් නැව අයින් කරන තුරු ඒ ගමන් මගේ මාර්ග වැසී යනවා. මේ ඒ තරම් පුංචි මේ හුමුස් සමුද්‍ර සංධිය පාලනය කරන්න ගාව තමයි ගෝලීය ආර්ථිකය අතුරු තියෙන්නේ. දැන් ඔබට තේරෙනවනේ ඇමරිකාවට ඇයි ඉරානය යටත් කරගන්න ඕනි කියලා. මේ හෝමුස් සමුද්‍ර සංධිය වැසී ගියොත් ලෝක බලවතුන්ට විතරක් නෙමෙයි බලපාන්නේ, අපේ පුංචි ශ්‍රී ලංකාවටත් බලපානවා. අපි තෙල් ආනයනය කරන්නේ මැද පෙරදිග කලාපවල ඉන්නේ. පෙට්‍රල් ලීටරයකට රුපියල් 700ක්වත් දෙන්න වුණොත් මොකද වෙන්නේ අපිට? මතකනේ 2022 යුක්‍රේන් යුද්ධය නිසා තෙල් මිල ඉහළ ගිය හැටි. අපේ කී දෙනෙක් මලාද තෙල් පෝලිම් වලම ඉඳලා ආහාර විදුලිය ප්‍රවාහනය මේ ඔක්කොම රඳා පවතින්නේ ඛනිජ තෙල් මතයි. යාන්තම් ශ්‍රී ලංකාව ගොඩ යන්න මාර්ගය දිහා බලාගෙන ගමන් කරන මොහොතේදී මේ මාවත නැවත කඩා වැටෙනවාමයි මේ ප්‍රශ්නේ නිසා. මේ යුද ක්‍රීඩාව නොනවත්වා කෙරුණොත් හැබැයි මේකෙන් ලාභ ලබන්නේ රුසියාවයි වැනි සිවිලාවයි. ඒ මොකද ඔවුන්ගේ තෙල් විකිනෙන්න හොඳ අවස්ථාවන්නේ මේක. ඒ නිසාම රුසියාව මේ යුද්ධයට නම් ඉක්මනට අත දාන එකක් නැහැ කියලා මගේ අදහස. දේශපාලනේ අපිට ඕනේ නෑ කියලා කියන මිනිසුන්ගේ මොලේ කලඳක්වත් තියෙනවා නම් හිතන්න බොහෝ කාරණා මේ කාරණා තුල තියෙනවා. කොහොම වුණත් මෙවර G7 සමුළුව පැවැත්වුණේ අපි මේ ජීවත් වෙන කැනඩාවේනේ. G7 රටවල නායකින් ඊශ්‍රායලය කරන පහර දීම ගැන කිසිම විරෝධයක් හෝ විවේචනයක් කළේ නැහනේ. ඔවුන් කියන්නේ ඊශ්‍රායල ආරක්ෂාව වෙනුවෙන් G7 නායකයන් හැටියට අපි ඒකාබද්ධව Tamanගේ සහාය ලබා දෙනවා කියලා. කොහොම වුණත් තුන්වන ලෝක යුද්ධයකට මඟ පාදන සිදුවීම් නිසා මේ වෙද්දි ලෝකෙම තැති ගැනවිලා තමයි ඉන්නේ. මේ වෙද්දි ඊශ්‍රායලය විසින් මේ වකවානුව තුල විතරක් Tamanගේ ප්‍රහාල වලින් මරා දමා ඇති මිනිසුන් සංඛ්‍යාව අති විශාලයි. අපි කිතුණුවන් හැටියට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයලත්
ඊශ්‍රායලයට අපි යාඥා කරනවාමයි. ඔවුන් මරා දැමුවේ මුසල්මානුවනේ. ඒ නිසා ඒක සුදු වර්ගවාදී කිතුණු බලවත් රටවලටත් ඒක ඒ ඇති ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඊශ්‍රායලයට යම් ඩැමේජ් එකක් වෙනවා නම් ආස මිනිස්සුත් හැබැයි ඉන්නවා අපි අතර. ඇත්තටම සංස්කෘතික මානුෂීය මිනිස්සු වෙනුවෙන් මනුස්සකම් බෙඳ වැටුණු ප්‍රබන්ධ ජීවිත ගත කරන අපි සහ කම්පනීය ජනතාවක් නෙමෙයි කියලා මේ දේවල් නිසා එළිදරව් වෙලා ඉවරයි. ඇත්තටම මනුෂ්‍යත්වයට වඩා ආගම දහම කොයිතරම් පල්ලෙහාන්ද තියෙන්නේ කියන එක මේ වෙලා තියෙන දේවල් වලින් මේ ම්ලේච්ඡ දේවල් වලින් අපිට හිතා ගන්න පුළුවන්. කෝ මේ අපේ ෆේත් එක අපි දෙවියන් වහන්සේගේ මිනිස්සුද? එහෙමත් නැත්නම් අපි දෙවියන් වහන්සේටත් ගෙම්බ පන්නපු මිනිස්සුද? අපි කවුරුත් මිනිස්සු තමයි. මිනිසුන් විසින් මිනිසුන් මරා දැමීම වෙනුවෙන් විරුද්ධ වීමට ඔබට මනුෂ්‍යත්වයේ නාමයෙන් අයිතියක් තියෙනවා. අපි කවුරුත් මිනිස්සු. ඔබගේ මේ මනුෂ්‍යත්වය රැක ගැනීම සඳහා කොන්දේසි විරහිතව ඔබගේ හඬ අවදි කරන්න මනුෂ්‍යත්වයේ යහපත වෙනුවෙන් ඔබ සැමට ගොඩක් ස්තුතියි.